Operator, please pick up the call. Hello sir. Hello මහත්තයා. මම මේ දැන් ටික කලින් ඕඩර් එකක් දැම්මා. ඒක ආවත් දන්නේ නැහැ නේ. පොඩි හදිසියකට. උදේ දාපු ඕඩර් එක නම් දැන් එන්න දෙයක් නැහැ නේ සර්. ආවේ නැද්ද? හරි මහත්තයා තියන්නම් නේ. උදේ දාපු ඕඩර් එක දැන් ඉන්නවා. මෝඩයාගේ දවසම විනාසයි. දවසම විනාසයි. උදේ පාන්දර කනවා මගේ. ආ sayurama firuwa obala panna turula chaya vela hindinna hitari denna kisiwak noma kiyanna adare සක්කිලියා උඹටයි මම කතා කරන්නේ. hello good morning sir. හෙලෝ ගුඩ් මෝනින්. සාහන්න කතා කරන්නේ. ආව් සාන් මීරංග තමයි. දැන් මේ පාසලක් ඇවිල්ලා තියෙනවා මේ කොහෙට දන්න ගෙනලා දෙන්න ඕනේ නේද? ඕකේ ඇඩ්‍රස් එකක් තියෙනවද මහත්තයෝ? ඔස තියෙනවා. ඇඩ්‍රස් එක තියෙනවා. ඇඩ්‍රස් එකක් තියෙනවා නම් ඇඩ්‍රස් එකට එන්න මහත්තයෝ. ආයි මොකද්ද මගෙන් අහන්නේ කොහෙට දෙන්න ඕනේ කියලා? රැස්සේ නැතුව අල්ලන්නේ. ඕඩර් එනේ. සාහන් හිලන්නේ. ඔව්. hello මහත්තයා. අර මම දැන් ටික කලින් කෝල් එකක් දැම්මේ. ඕඩර් එකක් දැම්මා කියලා. ඒක ආවත් දන්නේ නැහැ නේ. දැන් ටිකට ඉස්සර කෝල් එකක් ගත්තා නේද? මහත්තයා මේ උදේ දාපු ඕඩර් එක දැන් ඉන්න විදියක් නැහනේ. ඈ මම පිස්සු කතා කරන්න බෑ. දැන් ටිකට ඉස්සර කෝල් එකක් ගත්තනේ මට. දැන් ඉන්න විදියක් නෑ. දැන් ඉන්නේ නෑ. ආයෙ කතා කරන්න බෑ. දැන් ඉන්නේ නෑ. හරි මහත්තයා එහෙනම් මම පස්සේ කෝල් එකක් ගන්නම්කෝ. ඔලොස්සුවක් නේද? මාත්‍ය මේ සයින් එකක් දාගන්න. හරි?
මොකද මේ පැත්තේ ඔර්ලෝසුව කෝඩ කල පටියක් ආවත් පුත් ලැජ්ජාපිද මේ සහන අර කාඩුව සංග්ලාස් එකක් දාගත්ත ඩිලිවරි කාර්යය කියන්නේ බන්ද මේ පැත්තට. ඌනම් ගියා මොකෝ කේස් එක? මාර වැඩක් නෙමෙයි උනේ. මම ඕඩර් කරා ෆෑන් එක. මේ මෙච්චර ඉතරයි ෆෑන් එක. මේ බලන් ගාපු එක. යකෝ මීටරයක් දුරට උලන් වදින්නේ නැහැ මේ යටමගලේ. උඹට තේරුන්නේ නැද්ද බං ඉතින්? මෙච්චර ලොකු ෆෑන් එකක් මෙච්චර පොඩි ඉරෙද්දි උඹට පෙට්ටියෙන්වත් අඳුර ගන්න බැරි වුණාද බං? පෙට්ටියෙන් කොහම අඳුර ගන්න සාන. ඒක තමයි හොඳම කතන්දරේ. මොකද්ද තියෙන්නේ? මෙන්න වැස්සුවක් කිරිට් ටොයියාගේ වඩු ඇල්ලක්කා. අදින ආත්‍රේ හිට් එකේ ඉන්න දෙයක් නෑ. ඉන්න බලන්න. අච්චි අද ඉඳන් ෆුල් කූල් එකේ ඉන්න තියන්නේ ඈ. මොල්ලේ සිස් යානේ මේක අරන් ගායි මේ පැත්තේ උඹ අනේ උඹලගේ ඕඩර් කෙරුවා වුණා. ඕනෝක තමයි බං සහන උනේ. හිතන්නේ බාබා. ඕවා මිනිස්සුන්ට වෙන සාමාන්‍ය දේවල්. බට්ටියක් කාලේ. Chapter, please pick up the call. හෙලෝ. හෙලෝ මහත්තයා. මම අර ඉස්සෙල්ලා දෙපාරම කෝල් දැම්මේ. මේ මම ඉස්සෙල්ලා ඕඩර් එකක් දැම්මා. ඒක දැන්වත් ඇවිල්ලා දන්නේ නැහැ නේ මහත්තයා. දැන් නම් පෙන්හලට වතුර බහලා ඇති මහත්තයා. දෙපාරම කෝල් කරේ උඹද? උඹ දැන් කොහෙද ඉන්නේ කියහන්කෝ? කොහෙද? මම දැන් මේ අසෙලපුර වෙවි ඉන්නේ. අසෙලපුර යවගාව. ඔව් අසෙලපුර. ඉන්න බා. මේ රයිඩ් රෝගා දෙකක් ඉන්නේ. දීපන් දැන් මං උතන්ට එනවා. උතන් ඉන්න බා. දැන් එනවා. ඉන්න බා. තාවා විතර කෝල් ගන්නවා. ඒ උඹනේ දැන් මෙච්චරලා මට කෝල් එකක් වත් දුන්න එක ඈ ඕඩර් යාවද? ඕඩර් ආවද? ඕඩර් එන්නේ කොහෙද යකෝ? උඹ හිතුවද මේ ජපානේ කියලා? ඈ මේ ශ්‍රී ලංකාව බං. මේකේ ඉන්න අඩු ඕඩර් එකක් එන අඩුම දවස් 3ක් යනවා. මම මේ ළඟ ඉඳමින් ආවේ. දැන් මොකද්ද මේ හදිස්සිය ඔච්චර? ඈ ඒ දැන් කියපන් මොකද්ද මේ ඔච්චර හදිස්සිය කියලා? මට නම් කිසි හදිස්සියක් නැහැ මහත්තයා. එහෙනම් අන්න අරු මැරුණානේ. අම්මට උටු යකෝ. අරුවාර මැරලාද බා? මහත්තයාට දෙවෙනි කෝල් එක ගත්තිත් අරුගේ කකුල් දෙක පොඩ්ඩක් හෙල්ලුණා මහත්තයා. අඩේ උඹ ඉපලේ බං අරු බේර ගන්න. මැරණකම් බලන් ඉඳියද බං උඹ? මාර චරිතය යන්නේ. ඔය එකට නාන්න ආපේක ගිල්න එකත් ඔය බලන් හිටියද?
කාටද මහත්තයා? ඔය හැටට තියෙන බාස්කට් එක පේන්නේ නැද්ද? බන්දායි දැන් මං වෙන්නේ නෑවට. නෑ ඔය බාස්කට් එකෙන් මහත්තයා. ඒක කොහොමද මං අරුව බේරගන්නේ? මේ ඒක නෙමෙයි. මේ හදිසිය මොකද්ද නං ඕඩර් කරේ? ජීවිත ආරක්ෂක ඇඳුම් කට්ටලයක් මහත්තයා. මනේ මටත් හිතයි කරන්න ආදරේ තනිකම් මේ පාළුවේ උන්නා